හරි. ඔයාලට පුංචි ගැටලුවක් මම යොමු කරලා ඇති අනුපාත සම්බන්ධයෙන් අපි ඒක පොඩ්ඩක් කතා කරමු. හරි. මයික් ඕන් වෙලා තියෙන ගොඩක් අය ගහන්නේ. ඒක පොඩ්ඩක් ඕෆ් කරගන්න. හරි. රයිට් ප්‍රමාණ වැඩි හින්දා මට හොයන්න බෑ ඔයාලා මේ ඕෆ් කර කර ඉන්න බෑ ඒකයි. හරි. අපි එනකොටම ඕෆ් කරන් ඉන්න හොඳේ. හරි. රයිට්. ඔයාලට මම අද දවසේ දෙවෙනි ගැටලුව විදිහට යොමු කරේ මෙන්න මේ ප්‍රශ්නේ. හරි අපි ඒක ඉක්මනින් බලමු මොකද අපි විනාඩි කිහිපයක් මේ ප්‍රශ්නේ මේ පාඩම කරන්නේ ඒ ටිකම ටික ඉක්මනින් කතා කරන් යන්නේ මොකද ඔයාලගේ වෙලාව නාස්ති කරන අවශ්‍යතාවයක් නැති නිසා ඉතින් මේක නිසා වෙන අනවශ්‍ය බයිලා කතා මුකුත් නැතුව කෙලින්ම ප්‍රශ්නෙට ගියා ප්‍රශ්න උත්තරේ කතා කරා ඉවර කරා right හරි කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000ක් හා කිලෝග්‍රෑම් එකක් රුපියල් 800 බැගින් වර්ග දෙකක තේකොළ මෙලදීගත් සිරිපාල ඒවා යම් අනුපාතයකට මිශ්‍ර කර කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000 බැගින් විකිණීමෙන් කිලෝග්‍රෑම් එකකින් රුපියල් 80ක් බැගින් ලාභ ලබයි. ඔහු එම තේකොළ වර්ග දෙක මිශ්‍ර කළ අනුපාතය සොයන ප්‍රශ්නේ. හරි? කට්ටිය හදලා තිබ්බා. හදලා උත්තර දාලා තිබුණා. වැරදි උත්තරක් තිබුණා. හරියවත් තිබුණා. අපි කතා කරමු කොහොමද මේ ගානක් හදන කෙටි ක්‍රමය කියලා. දැන් මේක දීර්ඝ වශයෙන් වෙලාව අරගෙන අපට අනුපාත වලින් මේ ගාන හදන්න පුළුවන්. හරි? නමුත් බොහොම පහසු කෙටි ක්‍රම තියෙනවා ගොඩක් ගණන් වලට. ඉතින් ඒ නිසා අපිට ඒ වර්ගයට අදාළ කෙටි ක්‍රම ඉගෙන ගත්තාම අපිට බොහොම වේගින් ඒක හදන්න පුළුවන්. ඉතින් මේවයි ගානක් આવොත් කොහොමද අපි හදන්නේ? මේ ගාන මුලින්ම තේරුම් ගන්න ඉන්න පුතේ. මේකේ තේරුම පොඩ්ඩක් තේරුණාද කියලා බලමු. එක වර්ගයක් තියෙන තේකොළ වර්ග දෙකක්. සාමාන්‍යයෙන් අපේ බෙරද පොලේ වෙන වැඩේ මේ කියන්නේ නේද? තේකොළ කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000 හොඳ තේකොළ එකක්. අපේ මයික් ඕන් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඈ. සචිනී මම ඕෆ් කරා. ඕෆ් කරගන්න ඕන උන් කරන් ඉන්න එපා. රයිට්. කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000ක් වෙන හොඳ තේකොළ එකක් අරගෙන කිලෝග්‍රෑම් 800ක් වෙන කිලෝග්‍රෑම් එකක් රුපියල් 800ක් වෙන ඊට වඩා බාල ගණයේ තේකොළ එකක්. අරගෙන මොකද මේ සිරිපාල කරන්නේ? අර හොඳ එකට මේ බාල එක කලවම් කරනවා. කලවම් කළා හොඳ එකේ ගානට විකුණනවා. right? හොඳ තේකොළ එකක් රුපියල් 1000යිනේ. මේ 800 එක මේකට මිශ්‍ර කරලා ඉවරලා හොඳ තේකොළ කියලා රුපියල් 1000 ගානේ විකුණනවා. විකුණනකොට යාට රුපියල් 80ක ලාභයක් එනවා. right? එයා 1000 ගානේ ගන්න, අර 800 ගානේ ගන්නේ. ආයෙ 1000ට විකුණනකොට රුපියල් 800ක ලාභයක් එයාට එනවා. හරි. එතකොට අපි ඔයාලෙන් අහන්නේ මේ දෙක මිශ්‍ර කරේ මොන අනුපාතද? මොකද දැන් අපිට මේක ඒතකොට පළවෙනියටම හොයාගන්න පුළුවන් මුත්තේ රුපියල් 80ක ලාභයක් ලැබුවා කියලා කියන්නේ මේ එයාගේ ඇත්තම තේකොළ මිශ්‍ර කරාට පස්සේ මේ තේකොළ වල වටිනාකම කීයද කියලා. මේ තේකොළ වටිනාකම කීයක් වගේ වෙයිද? එතකොට මේ තේකොළ වටිනාකම 80ක් අයින් කරන්න ඕන. අපි ලාභය 80යිනේ. 1000ට විකුණන්නේ 80ක ලාභයක් තියෙන. ඒ කියන්නේ ඇත්තටම මේ තේකොළ වටිනාකම 920යි. හරි? 920 හැදෙන්නේ කොහොමද? අර 1000 800 මික්ස් කරලා. ඒ එන අනුපාතය අනුව බැලුවාම රුපියල් 920ක් ඇත්තටම වැය වෙනවා කිලෝග්‍රෑම් එකකට. ඒක තමයි ඒකේ තේරුම. කිලෝග්‍රෑම් එකකට 920ක මුදලක් එයාට වැය වෙනවා. ඒකනේ 80ක ලාභයක් කියන්නේ 1000ට විකුණුවාම. රයිට්? ඒතකොට 920ක ලාභයක් එන 920ක වටිනාකමක් එන නම් මේ දෙක නිශ්චය කරන්නේ නැති කොයි වගේ ගානකද? හරි? එතකොට මේ ගානේ අපිට පුළුවන් මේ මෙහෙම මේ ටික ලියා ගන්න. හරි? දැන් 1000යිනේ. අපි මෙහෙම 1000යි කියලා ලියනවා. right? මේක 1000යි. ඊට පස්සේ අපිට පුළුවන් මයික් ඕෆ් කරන් ඉන්නේ. හරි නැත්නම් වෙනවා මට ඇඩ්මින් කෙනෙක් දාන්න ඕන ඔයාලට මයික් ඕෆ් කරන්න. ඔක්කොම වැඩ නවත්තලා. හරි. 800යි පුතේ අනිත් එක. ඔන වර්ග දෙකයි. 10යි 800යි. right? එතකොට මේකේ වටිනාකම 920යි අපි ඒක ලියලා මේ ටිකක් මැදට වෙන්න. හරි. 920 මැදට වෙන්න ලියනවා. එතකොට මෙන්න මෙහෙම අපට පුළුවන් පොඩි සටහනක් මේ විදිහට හදාගන්න. හරි? මේ මිඩක් කෙවුවා. මේකටත් එහෙමයි. හරි? එතකොට මේ මෙතෙන්දි මේ 10යි 900 අතර වෙනස මෙතනින් අපි ලියනවා. හරි? කීයද වෙනස ඉන්නේ 80යිනේ. රුපියල් 80යි. ඒ වගේම 800යි 920 අතර වෙනස 120යි.
එතකොට මෙන්න මෙතනින් එනවා පුතේ මෙන්න මේ 120යි 80යි කියන මෙන්න මේකෙන් එනවා මේ දෙන්නගේ අනුපාතය. හරි? කෙටි ක්‍රමනේ අපි මේ කතා කරන්නේ. කපාර උත්තරේ එනවා. රයිට්? කෙටි ක්‍රමය තමයි එහෙනම් මෙතන එනවා අපට මේ දෙක අතර අනුපාතය 120ට ගෙඩිය දාපේ වැඩි කරන්න බෑ අප්පා. හරි. කෙනෙක් කියන මයික් එක ඔන් කරන හර්ෂය ඔයාලගේ මයික් එක ඔෆ් කරගන්න. මට දැන් මේ කාස්සේ මේ විනාඩි 5ට තව ඇඩ්මින් කෙනෙක් දාලා කරන් ටයිම් එකක් නැහැ. දැන් දැනට ෂේප් කරගෙන එමු. පෝස් කරන්නවත් ඇහෙන්නේ නෑ. හරි. මේ තමයි කරන්නේ. වල මේ මෙතන තෙමෙනවද? තෙමෙන්නේ අර උඩින් වැටෙන වතුර පාර බිමට වැහැල්ලා තෙමෙනවා නැත්තම් තෙමෙන්නේ. ස්ලැබ් එක. ඔව්. දැන් තමයි අපර මයික් ඔන් කරන්න බැරි කරමු. ඒත් තමයි. හරි. මම හිතන්නේ ප්‍රශ්නේ වඩාත් දුරට ඉවර වෙයි. බලමු. හරි. ඔෆ් කරා. මේ එතකොට 120 මම මේක හිතියේ 120 තිබ්බේක කොහෙන්ද? දැන් 120 80 right අනුපාතය. ඔන්න ඔක තමයි අනුපාතය. හරි? ඒ කියන්නේ හොඳ ඒවා 120ක් දානකොට මේකෙන් දාන්නේ 80යි. එතකොට ඕක සරල කරන්නත් පිටේ අපි සරල අනුපාතය. දැන් මේවා තේරෙන්නේ නැත්නම් වෙනම අපි අනුපාතය වෙනම දැන් අපේ ක්ලාස් එකේදී වෙනම අනුපාතය සම්පූර්ණයෙන් මොලේ ඉඳන් 6 වසර ඉඳලා කියලා දෙනවා. right? මොකද ගණිත ගැටලු ඒ කියන්නේ ගණිත සංකල්ප ඔයගොල්ලන්ට අමතක වෙලා තියෙනවා ඒ නිසා. දැන් මම මේ නිකන් කියලා දෙන්නේ. හරි? දැන් ඇත්තටම ක්ලාස් එක කරනකොට අපි මේවා වෙනම පැහැදිලි කරනවා. හරි මේ ඉක්මනින් කරන එකක් නේ අපි මතක් කරලා දෙන එකක් නේ. එතකොට 120යි 80යි කියන එක සරල කරනවා. ඉතින් මේක කපාගෙන යන ඔයගලන්ට කිලිම මේක දැක්ක ගමන් තේරෙනවා ඒ දෙන්නම කපන්න පුළුවන් කියලා 20 නේද? 20 නෙවෙයි 40න් කපත හැකි. 40න් කපුවොත් 120ට 40 ඒවා 3යි. ඊට පස්සේ 80ට 40 ඒවා 2යි. අන්න එහෙනම් විස්තර කරන අනුපාතය 3ට 2යි. right? 3ට 2යි. සාමාන්‍ය පුතේ අනුපාතවල ප්‍රශ්නේ අහනවා ඒ මොන ඒ වර්ග දෙක ගැන කියලා මේ අනුපාතවල මිශ්‍ර කරන අනුපාතය කිව්වම මුලින් කියපු එකට තමයි මුල් ඉලක්කම එන්නේ. right? දැන් මේක 3ට 2යි අනුපාතය. ඒක 2ට 3යි කිව්වත් වරදකුත් නැහැ. මෙතන අහලා නැති හින්දා හොඳ වර්ගයේ නැති වර්ගයේ පිළිවෙලට කියලා හපු නැති නිසා. right? එතකොට මිශ්‍ර කරන අනුපාතය හොඳ එක සහ නරක අතර අනුපාතය සොයන්නේ කිව්වොත් හොඳ එක මුලින් ලියන නරක එක ඊළඟට ලියන්න. නරක එක සහ හොඳ එක අතර අනුපාතය සොයන්නේ කිව්වොත් මිශ්‍ර කරන අනුපාතය නරක එක මුලින් ලියන හොඳ එක ඊට පස්සේ ලියනවා. ඒ ඉලක්කම් දෙක මාරුයි. right? මේ ගැටලුවේදී මම එහෙම අහලා නැති නිසා දෙපැත්තට මාරුනාට ගැටලුවක් නැහැ. නැත්නම් සාමාන්‍යයෙන් අර විදිය. ඒක තමයි නීතිය. අනිවාර්යෙන් පිළිවෙලෙන් ලියනවා. right? මේක එතකොට 1000 වර්ගයෙන් 3ක් දාද්දි 800 වර්ගයෙන් දානවා 2ක්. right? ඒක තමයි ක්‍රමය. හරි? එතකොට හිතන්න අපි කිලෝ වලින් දැම්මා කියලා 1000 වර්ගයෙන් කිලෝ 3ක් දානවා. 800 වර්ගයෙන් කිලෝ 2ක් දානවා. එතකොට මික්ස් කරාම හැදෙනවා කිලෝ 5ක්. right? ඒ කිලෝ 5 එතකොට කිලෝ 5 විදම් බැලුවාම එක කිලෝ එකක වටිනාකම රුපියල් 920. ඒගොල්ලෝ නම් ගාන හදලා චෙක් කරලා බලන්න 1000ව 3කුයි 800 දෙකකුයි දාලා පහින් බෙදලා බලන්න. එතකොට එක කිලෝ එකක වටිනාකම එනවා. එක කිලෝග්‍රෑම් එකක වටිනාකම එනවා. right? හරි. එහෙනම් මිශ්‍ර කරන අනුපාතය 3ට 2යි. right. මම ඔයාලට ගානක් දෙන්නයි හදන්නේ. වැඩේ තේරුණාද? ගැටලු තියෙද? තේරුණාද ගැටලු තියෙද? ගැටලුවක් තියෙනවා කියන්නේ. ඔව් මේ අහනවා සර් එකේ 1000 තේ වලින් 3යි 800 තේ වලින් 2යි. ඔව් එහෙම තමයි. 1000 තේ වලින් 3යි 800 වලින් 2යි. එතකොට මිශ්‍ර කරන අනුපාතය එක අරකේ 3කට මේකේ 2යි. right? හරි? මොනවා හරි 3කට ග්‍රෑම් 3ක් දැම්මොත් අරකින් ග්‍රෑම් 3ක් දානවා මේකෙන් ග්‍රෑම් 2ක් දානවා. ඒකෙන් කිලෝග්‍රෑම් 3ක් දැම්මොත් මේකෙන් කිලෝග්‍රෑම් 2ක්. ඒකේ 500 3ක් දැම්මොත් මේකේ 500 2යි. right? ඒ කියන්නේ ඒක කිලෝ එකමාරට මේක කිලෝග්‍රෑම් 500. මේ ග්‍රෑම් 500. right? හරි. වැඩේ තේරුණා කියලා කියන්නේ ඔයගොල්ලෝ තරගෙට දාන්න සූදානම් කියන එකයි. හරි. හොඳටම තේරුණානේ තේරුම් නැති කෙනෙක් ඉන්නවා කියන්නේ. එහෙනම් තරගෙට ලෑස්තිද?
මොකද අපි ස්පීඩ් එක හදන්න එපා. නැත්තම් ඔයාලට ඔක්කොම ගණන් හදන්න පුළුවන්. ගිහිල්ලා විභාගෙට ගියාම ගණන් 50 හදාගන්න බෑ. වෙලාවමදි. ඉතින් ඇවිල්ලා කියනවා සර් පේපර් එක ගෙදර ගේන්න දුන්නා නම් හරි. හරි. තේකන වර්ග 3ක් තියෙනවා දෙන්නේ නැහැ. දෙකක් තියෙනවා වෙන්නේ 3ක් આવොත් අපිට අනුපාත වලින් හදන්න වෙනවා. හොඳයි. right. 3ක් තිබුණොත් මොකද කියලා අහන්න. මේ කෙටි ක්‍රම මේ ගණන් වර්ග වලට ආවෙන්නික ක්‍රම. හරි. එතකොට ඒ වර්ගයේ ගණනක් આવොත් තමයි ඒ වර්ගයට ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක වෙන එකක් වුණොත් ඇප්ලයි කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ඉදිරියේදී ආයි කතා කරන ඔයගොල්ලෝ දන්න කෙටි ක්‍රමයක් තියෙනවා. අර අපි හිතමු සිරිපාල දවස් 5ක දිගන්න වැඩක් අනිත් එක්කෙනා දවස් 3ක දිගන්නවා. ඊට පස්සේ මේ දෙන්නම දැම්මොත් කොහොමද? එතකොට ඒකේ දෙන්නෙක් දැම්මොත් එන කෙටි ක්‍රමය නෙවෙයි 3 දෙනෙක් ආවොත් ඒක. right? 4 දෙනෙක් ආවොත් එහෙම ගානක එක ක්‍රමයක හතරට ලේසි ඇත්ත ක්‍රමයක හතරට. හරිද? එහෙම තියෙනවා මේවල එක එක දැන් අපි ක්ලාසස් වලදී මේ වෙන වෙනම සාකච්ඡා කරනවා. එතකොට මොකද කරන්නේ? නැතුණත් මොකද කරන්නේ? මේ විදිහට. හරි? එහෙම ගැටලු තියෙනවා. right? මේ තුනක් આવොත් අපිට මේ ක්‍රමයට හදන්න බෑ. හරි. වැඩේට යමු. එන ලෑස්ති. හරි? හා. එහෙනම් මේකට උත්තරේ දාන්න ඔන්න අපි බලනවා අද ඔන්ලයින් ඉන්න සෙට් එකෙන් කවුද පළවෙනියා කියලා. හරි? ලෑස්තිනේ? හරි. අන ප්‍රශ්න. right? A වර්ගයේ පරිප්පු කිලෝග්‍රෑම් එකක උත්තර දාමු. මිල රුපියල් 750යි. B වර්ගයේ පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 900යි. AB වර්ග දෙක ඔය අකුරු මාරු වෙලා තියෙන මේ ෆොන්ට් එකේ වැරදියි. වර්ග දෙක නිශ්චිත අනුපාතන මිශ්‍ර කර සාධන C වර්ගයේ පරිප්පු කිලෝග්‍රෑම් එක වටිනාකම රුපියල් 800යි. A හා B වර්ගයේ පරිප්පු මිශ්‍ර කරන අනුපාතය. එතන A හා B වහම A මුලින් B ළඟට කියනවා. හරි උත්තර දාමු. හරියට උත්තරය ආවා. රුවන් කුමාර 2ට 1යි විරාජ් 2ට 1යි මදු එනවා දැන් එළියේ. ඔය හදන්නේ. right. රසාංජලි මොකද එකපාරක් කරන්නද කියලා දන්නේ නැහැ. මොකද එකක් කියලා තියෙනවා මට ඒක පැහැදිලි නෑ. හරි. රුවන් ලියලා විරාජ් මදු උදේනි නවරත්න දිනිති උදේශිකා තිර්නිශානිකා ප්‍රසාදිනී සමුද්‍රා මදුශිකා උෂානි තනුජා චන්දිමා සචිනී පූර්ණිමා නිපුන් රසාංජලි ආයි කරන්න කියලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ජොයින් උනේ ඒකයි. කරන්න දෙයක් නැහැ පුතේ වෙලාවට එන්න රෙකෝඩින් එක බලන්න. දැන් ආයි කියා දෙන්න බෑ. දැන් අපි තරගයකටත් දාලා ඉවරයි. රේට් බි. right. 2ට 1යි කියලා උත්තරේ කියන්නේ. අපි හදලා බලමු. හරි. තාම උත්තර වැටෙම කවන්නේ අපි හදමු බලන්න. හරි. හරි දුෂානි අපි බලමු. මෙතන එතකොට වර්ග දෙක ගණන් දෙක බලන්නකො 750යි 900යි. හදන්නේ 800යි. 750යි ඒවටක් දාලා අපි 750යි අනිත් එක්ක 900යි. right? හදන එකේ වටිනාකම 800යි. එහෙනම් 800ක් එන්න නම් කොයි විදිහටද මේක මිශ්‍ර කරන්න ඇත්තේ මොන අනුපාතයටද? මේක පස්සේ ඔයගොල්ලෝ ඉස්සරහ චෙක් කරලා බලන්න ගාන්න එන හොඳේ මේ ක්‍රමයේ කිසිම වරදක් නැහැ. හරි. දැන් එහෙනම් වෙනස දාන්න 750 800 වෙනස 50යි 900 800 අතර වෙනස 100යි. එහෙනම් 100ට 50යි අනුපාතය නේද? 100ට 50යි. ඒ කියන්නේ 2ට 1යි. හරි. දැන් ඔයාලට ඕන මේක චෙක් කරලා බලන්න පුළුවන්. right? ඕන නිකමට චෙක් කරලා බලමු. බලමුද? නිකමට බලමුකෝ. මේ කියන්නේ අර මේකේ හොඳ වර්ගයේනේ 2ට 1යි කියන එක 1ට 2ට ගන්න පොඩ්ඩක් ආපස්සට යන්න වෙනවා. මොකද්ද මං කිව්වේ හොඳ වර්ග A සහ B කියලා කිව්වේ නේද? 900 එක නේද මුලින් කිව්වේ. එහෙනම් දෙපැත්ත මාරු වෙන්න ඕනේ. හරි. මෙහෙම ලිව්වට කමන්නේ. එහෙනම් උත්තරේ ඉන්නේ 2ට 1යි කියලා නෙවෙයි 1ට 2යි කියලා. මොකද හොඳ වර්ගයෙන් දාන්නේ අපි එහෙම නේද ගන්න තියුනේ. මට ආපස්සට යන්න අමාරුයි. ආපස්සට ගියොත් මේක නැති වෙනවා. ඔව් මෙන්න බලන්න කොහොමද තියන්න බලන්න ආපස්සට. A වර්ගේ 750යි B වර්ගේ 900යි. B වර්ගේ තමයි හොඳ එක. right? එහෙනම් ගැටලුවක් නැහැ. එහෙනම් 2ට 1 තමයි. හරි මාරු ගන්න දෙයක් නැහැ. ඔය තියෙන ගාන A වර්ගේ 750යි B වර්ගේ 900යි.
හදන එක 800යි. right? හරි. එහෙනම් දෙකට එක තමයි එකට දෙක නෙමෙයි. අර A සහ B කියන මේ ගානේ වහනවනේ. මේ තියෙන්නේ A හා B වර්ගයේ පරිපූර්ණ. එතකොට A හා B කිව්වම A වල එක මුලින් කියනවා. A වලින් එනවා ඒ කියන්නේ 750න් එක දෙකක් දාද්දි 900ෙන් දාන්නේ එකයි. right? 750 දෙකක් නිකන් අරගෙන බලන්නකො. 750 දෙකක් 1500යි. ඊට පස්සේ 901යි. ඔක්කොම එකතු කරාම කීයක් එනවද? 2400ක් එනවා. හරි. කිලෝ හැදෙනවා කීයක්ද? 3ක්. අරකින් කිලෝ 2යි මේකෙන් කිලෝ 1යි නේද? 2400 බෙදන්න එහෙනම් 3ෙන් එක කිලෝ එකකට ගාන බලන්න. නේද? බෙදුවාම එක කිලෝ එකක් රුපියල් 800යි. right? එක කිලෝ එකක් රුපියල් 800. හරි. 800යි කියලා කිව්ලා තියෙනවනේ. එහෙනම් දෙකට එක අනුපාතයෙන් තමයි නිශ්චය කරන්න ඕනේ. හරි. ගැටලුවක් නැහැ නේ? පුළුවන්. තව එකක් හදමුද? එකයි ඈ. අද දවසට එච්චරයි. ආයි අපි බදාදර හම්බ වෙනවා නිසා. අද දවසට මේ ගණන් වලට තව එකක් කරන්න මේක. දැන් තේරෙනවනේ. තේරුණාට පස්සේ ආයි දිගට යන්න ඕනේ. right. එහෙනම් මේ ගණන් හදමු. ලෑස්තිද? ලෑස්ති. පොල් තෙල් ලීටර එකක් රුපියල් 500යි. ෆාම් ඔයිල් තියෙන ලීටර එකක් 400යි. මේ දෙක මිශ්‍ර කරලා බාල වර්ගයේ පොල් තෙල් ලීටර එකක් හදනවා. එයාට ඒ සඳහා වැය වෙන මුදල රුපියල් 480යි. 500 එක ගෙනල්ලා 400 එකත් එක මිස් කරලා 480ක ගාන එකක් හදනවා. right? විකුණුම් මිල දාලා නැහැ. යාගේ වියදම දාලා තින්නේ. මට කියන්න 480ක් වෙන්නේ යා කොයි විදිහට මේක මික්ස් කරොත්ද? මොකක්ද අනුපාතය? හරි. පළවෙනි උත්තරය ආවා සමුද්‍රාද සිල්වා. හරි. ඒ ටිකට මැසේජ් 15යි. කියන්න නම් කියාගන්න හම්බෙන්නේ නැහැ. හරි. බලමු. මුල් ටික දෙනා විතරක් නම් කියන්න යන්නම් ඈ. සමුද්‍රයක විරාජ් 2 සඳුනි උත්පලා 3 මధు 4 රුවන් කුමාර 5 රිද්මි 6 චමුදි 7 නිපුන් කාංචන 8 ප්‍රසාදිනී 9 උෂානි 10. ඇති නේද 10 දෙනෙක් කිව්වට කමන්නේ නැහැ. හරි. 50ක් විතර වැටුලා තියෙනවා. මේ කොට කමන්නේ. පහට එකත් ඇවිල්ලා තියෙනවා. මේක නම් වැපොඩි අවුලක් තියෙන නෑ. ප්‍රියන්ත ඔයාගේ විතරක් වොන්න වෙනසක් වෙලා තියෙනවා. හරි. බලමු. ඇයි වැටුනේ කියලා මේක කොහොමද එතකොට හදන්න වෙන්නේ? පොල් තෙල් ලීටර එකක් දැන් මේක කියලානේ අනුපාතය මොකක්ද කියන නිසා ඔයාගේ දෙපැත්තට මෙන්න පුළුවන්. හොඳ 1ට 4 හරි 4ට 1 හරි. හරි. 500 වර්ගයක් දානවා නේද? 500 එකයි 400 එකයි තමයි අපි මික්ස් කරන්නේ. right? එතකොට හැදෙන එකේ වටිනාකම 480යි. හැමතිස්සෙම පුතේ මිශ්‍ර කරාට පස්සේ මේ දෙක අතරමැද ගාණක් ඕනේ හැදෙන්නේ. ඒක තේරෙනවනේ ඔයගොල්ලන්ට. නේ? බාල එකතු හොඳ එකේ මිශ්‍ර කරාම වියදම දෙකේ මැද අගයක් එනවා. 500ට වඩා අඩු වෙන්න වැඩි වෙන්නත් බෑ මේක 400ට වඩා අඩු වෙන්න. හරි? ඒ හොඳ ඒවත් දාපු හින්දා. හරි. එතකොට එහෙනම් දැන් බලන්න ඔයාලා තප්පර ගානයි වාට යන්නේ. ඒක තමයි කෙටිකම වල තියෙන වැදගත්කම. හැබැයි මෙහෙමයි කෙටිකම හැම එකටම වැදගත් නෑ. ඒ කියන්නේ මුළු පේපර් එකම ගත්තාම කෙටිකම පාවිච්චි කරන්න තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. හරි? අපිට වැඩිපුර අපි අවධානය යොමු කරන අපේ ක්ලාසස් වල තර්කණී පැත්තට. මොකද මං ආසම ගණන් වර්ග තර්කණය. ඒක තමයි ලස්සන ගණන්. හරි? කෙටිකම වලට නෙවෙයි. මේ දැන් මේක කරන්නේ ඒ නිසා. ක්ලාස් එකේ මම කෙටිකම කර ඉන්න වෙලාවක් මට නැහැ. මම ඒවට අවධානය යොමු කරන්නේ මේ මගේ පන්තින ළමයි මේක ඉන්නවා. right? ඒ මොකද ඒවා අයි කරන්නේ නැති හින්දා. හරි 80ට 20යි අනුපාතේ 80ට 20යි. හරි? එතකොට සරල කරමු. 20 වරක් 4යි නේද? මෙතන 1යි. හරි නේද? 4ට 1යි. එහෙනම් පොල් තෙල් ලීටර 4ක් දාද්දී පාම් ඔයිල් ලීටර දෙකකුත් 3 සැරේ කරවන්න කරනවා. right? කරවන්න කරාම 500 වටිනාකම එක 480ට බහිනවා. එතකොට අපිට 500 තිබුණා රුපියල් 20ක ලාභයක් ගන්න පුළුවන්. නැත්නම් ඊට වඩා වැඩි ගණනකට විකුණන්නත් පුළුවන්. 490ට විකුණන්නත් පුළුවන්. right? 490 විකුණුවොත් ලීටර එකකින් රුපියල් 10ක ලාභයක් තියෙනවා. හරි. එතකොට සර් තර්කණයේ පාඩමක් කරනවා තමයි තර්කණේ නම් පුතේ අපි ක්ලාස් වලත් පැය දෙකමාරේ දෙකමාරේ දවස් 3ක්වත් අඩුම ගන්නවා. ඒවා මෙහෙම කරන්න පුළුවන් පාඩම් නෙවෙයි. හොඳේ. ඒවා ලොකු පාඩම්. ඒකට ගණන් සාකච්ඡා කරලා හදන ඒවා තර්කණේ තමයි විභාග පේපර් එකේ ප්‍රශ්න 15ක්. ගොඩක් වෙලාට 50න් 15ක් ඉන්නේ තර්කණේ. right? ඒක විතරයි අපිට අර ෂුවර් කරන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට අමාරුම වෙන ගණන් වර්ග ටික. හරි. ඉතින්
වෙන ගැටලු නැහැ නේ එහෙනම්. එහෙනම් අතන නවත්තන්න. හ්ම්. හරි. වෙන ගැටලු නැහැ. එහෙනම් අපි දවසක් කර දවසක් නේ අපි වැඩේ යන්නේ. එහෙනම් අපි අනිද්දාට ආපහු හම්බ වෙමු. right. රෙකෝඩින් එක දාන්න පුතේ. හරිනවක. රෙකෝඩින් එක දානවා. ගම්පහ ක්ලාස් කරනවා තමයි මම පුතේ මම ගාල්ලේනේ ගාල්ලේ ක්ලාසස් යනවා. මේ දවස්වල ගාල්ලේ එකක්වත් නැහැ. ඔන්ලයින්ම තමයි යන්නේ. right. හරි. අපි ආයෙත් හම්බ වෙමු. හරි. බාරත් අපේ